අද අපි කතා කරමු ArcGIS වල ArcMap software එකේ basics ටිකක්. හරි. අද අපි කතා කරන්න යන්නේ ArcGIS වල ArcMap කියන software එක ගැන. එතකොට application එක ගැන. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි application එක open කරාට පස්සේ අපේ interface එක තියෙන්නේ. හරි. මෙන්න මෙතන තියෙනවා මේ file, edit, view, bookmarks, insert, selection මෙන්න මේකට අපි කියනවා menu bar එක කියලා. ඒ වගේම මෙන්න මෙතන තියෙන්නේ මේ අපිට new එකක් ගන්න පුළුවන්, save කරන්න පුළුවන්, තියෙන file එකක් open කරන්න පුළුවන් මෙන්න මේ ටික. සහ මෙන්න මේ ඔක්කොම අයිති වෙනවා toolbar එකට. එතකොට ඊළඟට මේ පැත්තෙන් තියෙනවා table of contents. එතකොට මේකේ මේ layers කියන කොටසේ තමයි අපි මෙතන space එකට add කරන layers පිළිවෙලට පෙන්නනවා. ඒ වගේම තමයි මේකේ views දෙකක් තියෙනවා. අපි data view එකේ තමයි අපි කරන operations කරන්නේ. එතකොට layout view එකෙන් තමයි අපි final output එක අරන් ඒක export කරගන්නේ. ඊට අමතරව මෙතන catalog ගන්න පුළුවන්. ඒ ටිකම මෙන්න මෙතනක් තියෙනවා. මෙතන අපිට pin කරන්න පුළුවන්. ඒ වගේම search tab එක ගන්න පුළුවන්. මෙන්න මේ ටිකෙත් ඒ ටික තියෙනවා. හරි. ඉස්සෙල්ලාම අපි අපේ file එක save කරලා තියාගන්න ඕනේ. එතකොට මම මෙතන folder එකක් හදලා තියෙනවා. ArcGIS practicals කියලා. ඒකේ practical 1 කියන එකෙන් මම දැනටමත් මේක save කරලා තියෙනවා. නිසා මම ආයෙ නැවත save කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ අපි මේකට data add කරගන්න ඕනේ. එතකොට data add කරගනිද්දී අපි මේ add කරගන්න data සහ අපි හදන layers, maps ඔක්කොම එකම folder එකේ තියෙන්න ඕනේ. හරි. එතකොට අපි data add කරගන්න මෙන්න මෙතෙන්ට යන්න ඕනේ. connect to folder කියන icon එක click කරලා අපේ folder එක තියෙන location එක අපි දෙන්න ඕනේ. එතකොට මම මෙතන ArcGIS practical වල data set. එතකොට මම මේ folder එකම connect කරනවා. මම දැනටමත් connect කරලා තියෙන නිසා ඒක connect වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙතනින් add data ගිහලා අපේ data ටික අපිට add කරගන්න පුළුවන්. එතකොට මම මෙන්න මේ folder එක දැන් මම connect කරලා තියෙනවා. එතකොට මගේ data set එක තියෙන්නේ මෙන්න මෙතන. මගේ පළවෙනි data set එක විදිහට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ data set එක. හරිද? එතකොට මම මෙන්න මේක ඉස්සෙල්ලාම district WGS 84 කියන shape file එක මම add කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට අපේ map එක අපිට එනවා. එතකොට මේකේ color එක අපිට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය color එක දාන්නතර follow කියලා දැම්මොත් එහෙම මේක transparent වෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය color එක මෙතනින් change කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට ගන්න පුළුවන් more colors කියලා මෙන්න මේ විදිහට color select කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ outline color එක select කරන්න පුළුවන්. outline width එක මේක මෙතනින් පෙන්නනවා width එක කොච්චරක් වෙනවද කියන එක. ඒ ටික select කරලා අපිට okay දෙන්න පුළුවන්. මම මේ color එක මම select කරගන්නවා. ඒ වගේම තමයි අපිට map එක zoom in zoom out කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට zoom in zoom out වුණොත් එහෙම අපි නැවත මේක යථා තත්ත්වයට ගන්න පුළුවන් මේ zoom to layer. මේක අපේ district layer එක right click කරා zoom to layer click කරපුවම නැවත එනවා. එතකොට අපිට මේක zoom කරගන්න නම් මෙන්න මේ විදිහට zoom කරගන්න. දැන් මෙතන zoom out වෙලා තියෙන්නේ. zoom in කරගන්න නම් මෙන්න මේ විදිහට අපිට zoom in කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් zoom to layer මම හරි විදිහට අපේ window එකට fit වෙලා zoom වෙනවා. හරි. එතකොට මේකෙන් අපිට අයින්න pan කියන එකට ගිහිල්ලා මෙතන pan තියෙනවා. හරි. අපි දැන් මුලින්ම කරන්න යන්නේ අපි ඉස්සෙල්ලාම දැන් අපේ ඉන්ටර්ෆේස් එක ගැන අඳුරගත්තා. එතකොට මෙන්න මෙතන තියෙනවා identify කියලා tool එකක්. එතකොට මෙතන කියනවා identify geographic feature by clicking on them or dragging on box around them. එතකොට මෙන්න මේ identify කියන tool මේක click කරපුවාම මේ polygon එකට අදාළ විස්තර ටික අපිට එනවා. එතකොට field එක මොකක්ද? එතකොට FID number එක, එතකොට මේක shape එක මොකක්ද? polygon. මේ shape එක ගත්තාම polygon එකක් වෙන්න පුළුවන්, polyline එකක් වෙන්න පුළුවන්, point එකක් වෙන්න පුළුවන්. ඔය විදිහට ගන්න පුළුවන්. එතකොට මේක polygon එකක්, points එක අපිට දීලා තියෙනවා. ඒකේ area එක, district එක, population එක කොච්චර සහ මේ attribute එක table එකේ ඒකට අදාළ පෙන්න data ටික අපිට පෙන්නනවා. හරිද? හරි. එතකොට මේක ඕනම තැනකට අරන් ගියපුවම ඒකට අදාළ data ටික අපිට පෙන්නනවා. ඒ වගේම තමයි මේකේ අපි attribute table එක ගැන කතා කරමු. attribute table එකේ තමයි
මේකට අදාළ database එක විදිහට වැඩ කරන්නේ. මේකේ තමයි අදාළ data ටික store වෙලා තියෙන්නේ. මෙතන නම් එකක් තියෙනවා. එතකොට shape එක මොකක්ද කියලා දෙන මේක polygons. මේ හැම එකක්ම මේ province එකම polygon. ඊට පස්සේ ඒකට අදාළ area එක, district එක මෙන්න මේ ටික අපිට පෙන්නනවා. හරි. ඒ වගේම තමයි අපි මෙන්න මේ area district එක right click කරලා එතකොට short ascending කිව්වොත් එimhe මේ ඔක්කොම ටික ascending node එකට හැදෙනවා. ඒ වගේම short descending කිව්වම descending node එකට හැදෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ select කරලා තියෙන එකක් අපිට clear කරගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන option එකකට ගිහින් ඒ වගේම මෙතනින් අපිට ascending advanced shorten කරන්න පුළුවන්, summarize කරන්න පුළුවන්. එතකොට අපි field එකක් delete කරනවා නම් අපිට මේවා කරන්න පුළුවන්. එතකොට ඒකේ properties ටික අපිට බලා ගන්න පුළුවන්. කොච්චර length එකක් තියනවද? එතකොට name එක මොකක්ද? data type එක මොකක්ද කියන එක ගැන. හරි මෙන්න මෙතනින් අපිට මේ select කරපු එක clear selected කියන එකෙන් ගන්න පුළුවන්. හරි එතකොට අපි මෙතනදී පළවෙනි එකේදී අපි කතා කරන මේ identify tool එක ගැන, ඒ වගේම අපි zoom to layer සහ attribute table එක ගැන අපි කතා කරනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේක අපි කොහොමද label කරන්න කියන එක ගැන. එතකොට ඉස්සෙල්ලාම අපි මේ district file එකට යනවා. ඒක right click කරලා අපි මෙන්න මෙතන තියෙනවා label feature කියලා. එතකොට label the layers feature. මේකෙන් අපිට label වෙනවා. එතකොට මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ province තමයි label වෙලා තියෙන්නේ. එතකොට මේ එකම province එකේ අපි ගත්තත් ඒක duplicate වෙලා තියෙනවා ඔයගොල්ලන්ට පේන බව. හරි. අපි කොහොමද මේක අපිට දැන් අවශ්‍ය වෙන district label කරගන්න. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. අපි ඉස්සෙල්ලාම මේ layer එක right click කරා properties වලට ගිහිල්ලා layer properties කියන pop up window එකක් එනවා අපිට. ඊට පස්සේ අපි එතනින් යනවා labels කියන tab එකට. හරි. එතකොට මෙතනදී අපිට වෙනස් කරන්න තියෙන label field එක විදිහට අපි දෙනවා district කියන එක. ඒ වගේම තමයි මෙතනම text symbol කියන පොඩි tab එකක් තියෙනවා. මේකෙන් අපිට මේ text එක අපිට වෙනස් කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය text එකක් දාගන්න පුළුවන්. ඒකේ color එක වෙනස් කරගන්න පුළුවන්. මම දැන් red දාන්න. එතකොට ඒක bold, italic, underline කරනවා නම් මෙන්න මේ ටික අපිට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ text font size එක අපිට දෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි දැනට apply okay දෙන්න. මෙන්න මේ විදිහට තමයි අපිට එන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේක. සමහර මේ district name එළියට පැනලා තියෙනවා. ඒකට මේ විදිහට අර කිසිම formal ගතියක් නැති එකමක් තියෙනවා. ඒකට ඒක අපිට හදාගන්න පුළුවන්. නැවත අපි properties වලට යනවා. labels වලට යනවා. ඒකට මම මෙතන underline කියලා තියෙන එක නැති කරලා මෙතන මම සාමාන්‍යයෙන් 8 වගේ දෙනවා. 8 වගේ දීලා මේකේ font එක අපි මම Arial දෙනවා. එතකොට color එක මම දෙනවා blue color එකක්. ඒ වගේම තමයි මෙන්න මෙතන placement option වලට ගියපුවාම අපිට මෙතන පුළුවන් try horizontal first and then straight. මේක අපි දෙන්න ඕනේ සහ only the place label inside the polygon. Polygon එක ඇතුලේ විතරක් අපිට place කරන්න පුළුවන් සහ duplicate තියෙනවා නම් duplicate labels අයින් කරන්න කියන එක කරන්න පුළුවන්. ඊට පස්සේ then apply okay. ඉතින් මෙන්න මේ විදිහට අපිට අපේ district ටික label වෙලා එනවා. හරි. එතකොට අපිට තියෙන්නේ මෙන්න මේක අපි export කරගන්නවා නම් අපි layout view එකට යනවා. layout view එකට ගියාට පස්සේ මේක අපි zoom to layer
layout view එකට යනවා. එතකොට මෙතනින් අපිට පුළුවන් මෙන්න මේ ටික adjust කරගන්න. මේක click කරලා අපිට align to margin, align to center එකට අපිට align කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන insert කියන එක අපිට title එකක් දාන්න පුළුවන්. This street in Sri Lanka කියලා මම දාන්නම්. එතකොට මෙන්න මේක අපිට right click කරලා properties වලට ගිහිල්ලා මෙතනින් අපිට text එක වෙනස් කරගන්න පුළුවන්. change symbols වලට ගියාට පස්සේ අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. color එක වෙනස් කරගන්න පුළුවන්. blue color එකක් දාන්න. එතකොට අපේ font එක වෙනස් කරගන්න පුළුවන්. මම Times New Roman size එක bold කරනවා නම් ඒ ටික වෙනස් කරලා මම okay දෙනවා. then apply okay. එතකොට මෙන්න මේක අපිට ඉතින් align කරගන්න පුළුවන් center එකට. ඊට පස්සේ අපිට පුළුවන් අපේ legend එකක් දාන්න ඕන. legend එක දාන්න. ඊට පස්සේ north arrow එක දාන්න. මෙතන north arrow කීපයක් තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් දාන්නේ මේක. අපිට scale bar එක scale text එකක් දාන්න පුළුවන්. ඒතර මම මෙතන scale bar එකක් දානවා. මෙන්න මේවා අර තියෙන ඕනි ස්පෙસિෆික් තැනක් නැහැ අපිට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගෙන මේක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේක අපි එක්ස්පෝර්ට් කරන්න යන්නේ. අපි layout view එකේ තමයි එක්ස්පෝර්ට් කරන්නේ. export map. එතකොට අපිට එනවා මෙන්න location එක දෙන්න. මම දෙනවා practical 1 එකේ. මෙතන practical 1 JPG හරි. අපිට මෙතන file types තියෙනවා. මම මෙතන PDF දෙනවා. ඊට අමතරව අපිට පුළුවන් මේ TIFF file, PNG file වල විතර දෙන්න. අපි මම දැනට PDF file එක දෙනවා. ඒකට resolution එක අපි සාමාන්‍යයෙන් standard type එක 600 dpi දෙන්නේ. මම save කරනවා. හරි. එතකොට අපේ PDF එක හැදිලා තියෙන්නේ. බලමු කොහොමද අපේ final output එක කියලා. මේ වගේ educational video වලට කැමති නම් ඔයත් දැන්ම අපිව subscribe කරන්න.